බොමුත රස කහට දෙක. ඒ වුණානේ මේකේ තියෙන ලීනියර් ඇල්කයිල් බෙන්සීන් සල්ෆෝනික් ඇසිඩ් කැරල් එකේ වැඩක් නෑනේ. ඔන්න ආදරෙන් ආසාවෙන් ඕකිඩ් ඇන්තුරින් හදන ඔයාලට මීඩියා ප්‍රිපෙයාර් කරගන්න පුංචි ටිප්ස් ටිකක් දෙන්න තමයි අද මම ආවේ. ඉතින් මේ වගේ ටිප්ස් වලට කැමති නම් අපේ පේජ් එක ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. මේ තියෙන්නේ ඇන්තුරින් මීඩියා කිලෝ 40ක ඕඩර් එක. කස්ටමර් කෙනෙක් ස්පෙෂලිම රික්වෙස්ට් කරොත් ඇන්තුරින් මීඩියාත් ගන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට අපෙන් ඇන්තුරින් මාකට් මීඩියා පර්චේස් කරන්න පුළුවන්. හැබැයි මේ මීඩියා ප්‍රිපෙයාර් කරන එක හිතට දරන්න ලේසි නෑ. ඇන්තුරින් වේවා ඕකිඩ් වේවා මීඩියා ප්‍රිපෙයාර් කරන අපි පොළලි කැලි ගන්න. හැබැයි ඒ පොළලි කැලි ගද්දී ඒවා අමු පොළලි කැලි වෙන්න බෑ. එතකොට අපි කැපිලි පොළලි කැලි තමයි ගන්න. මේ වගේ ඔයාලා ඒකේ කහට යවා ගන්නත් ඕනේ. ඒක කහට යවා ගන්න කොහොමද කියලා ඇහුවොත් ඔයාලට පුළුවන් එක්ක මේක තම්බල වේලලා ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බැරල් එකක් හරි ඔයාගේ තියෙන ඕනෙම කන්ටේනර් එකකට පොළලි කැලි ටික දාලා වතුර මාරු කර මේ තියෙන බ්‍රවුන් කලර් එක අයින් කරගන්නවා කියන එක. ඉතින් කහට ඉවත් කරගත්තට පස්සේ ඔයා හරියටම කහට ඉවත් කරගන්න තියෙනවා නම් ආපහු ඒ පොළලි කැලි වලට වතුර දැම්මොත් ට්‍රාන්ස්පරන්ට් ගතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රවුන් කලර් එකක් එන්නේ විදිහක්. එහෙම හදාගත්ත පොළලි කැලි ටික ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ වේලලා ඔයා කැමති කන්ටේනර් එක ස්ටෝර් කරගන්න. ඉතින් අපි මීඩියා ප්‍රිපෙයාර් කරගද්දී මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් අපි පැල ගොඩක් ප්‍රමාණයක් හදනවානේ. එතකොට මේ වගේ ලොකු බැරල් වල පොළලි කැලි දාලා මේ විදිහට කහට ඉවත් කරගන්නේ. හැබැයි ඔයාලට කොකෝ ප්ලස් ගන්න පුළුවන් නම් මේ වගේ ඔයාලට වැඩ ගොඩාක් කරන්න ඕනේ නැහැ. ලේසියෙන් පහසුවෙන්ම කොකෝ ප්ලස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කොකෝ ප්ලස් පර්චේස් කරද්දී ඒක චිප් එකද ඩස්ට් එකද ඒ වගේ මේකේ සයිස් එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට පොළලි කැලි ඔයාලට රෝ මැටීරියල් එකක් විදිහට ඕකිඩ් ඇන්තුරියා මීඩියා එකේ යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොළලි කැලි ඔයාලට ප්‍රිපෙයාර් කරන්න අමාරු නම් ඔයා ගොඩාක් බිසි කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපෙන් ඕකිඩ් ඇන්තුරින් මීඩියා පර්චේස් කරන්න. අයිරන් මයින්ම අපි ඩෙලිවරි කරන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් මේ වගේ මීඩියා ඕනෙම තැනකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් දැවෙන ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලස්සනට ඕකිඩ් හදලා අපිට ෆොටෝ එකක් එවන්නකෝ. බයි.